අප්පමාද වග්ගය කුම්භඝෝෂක වස්තුවයි. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝහි වඩ්ඩති. උට්ටාන වීරියෙන් යුතුව එළඹ සිටි සිහිය ඇති නිර්දෝෂී වූ කාය කම්මාදී ඇති කටයුතු පිරිසිදු පරීක්ෂා කරන සුළු වූ ආරක්ෂා කරන වූ සංයත වූ කාය වාක් කර්ම ඇති හෙවත් සංවර වූ ධාර්මික ජීවිකාවෙන් ජීවත් වන්නා වූ අප්‍රමත්ත නොපමා පුරුෂයාගේ යස්ස විශේෂයෙන් වැඩේ. උට්ටානවතෝ ආදී මේ ධර්මදේශනාව බුදුරජුන් වේළුවන විහාරයෙහි වැඩවර්සන සමයෙහි කුම්භඝෝෂක අරඹයා දේශනා කරන ලදී. රාජගෘහයෙහි රජගහ සිටුගේ රජගෙදර අහිවාතක නම් රෝගයක් ඇතිවිය. ඒ රෝගය හටගත් කල මැස්සන් ආදී කොට ගවයන් දක්වා සියලු තිරිසනුන් මිය යති. ඉන්පසු දසිදස්සෝ සියල්ලන්ට පසුව ගෙහිමියෝද මිය යති. එහෙයින් ඒ සියල්ලන්ට පසුව සිටුවරයාත් ඔහුගේ බිරිඳත් රෝගාතුර වූහ. රෝගයෙන් පෙළුණු ඔවුහු ළඟ සිටි පුතා දෙස කඳුළු පිරි දෙනෙතින් බලා ඔහු අමතා මෙසේ කීය. පුතණුවනි, මේ රෝගය වැළඳුණු විට බිත්ති බිඳගෙන පලා යන්නෝ ජීවත් වෙති. අප ගැන නොසලකා පලා ගොස් ජීවත් වී නැවත අවුත් අසවල් තැන නිදන් කොට ඇති 40 ධනය උපුටා උඩට රැගෙන ජීවත් වන්න. හෙතෙම ඔවුන්ගේ බස් අසා හඬමින් මව්පියන් වැඳ මරණ බයින් බියපත්ව බිත්ති බිඳගෙන පර්වත ගහණයට පලා ගොස් වර්ෂ 12ක් එහි වාසය කොට ආපසු ආවේය. ඉක්බිති ළමා කාලයේ ගොස් දැලි රැවුල් ඇතිව පැමිණි ඔහු කිසිවකුත් හැඳින නොගත්තෝය. හෙතෙම මව්පියන් දුන් සලකුණු අනුව ධනය ඇති තැනට ගොස් ධනය සුරක්ෂිත බව දැනගෙන මෙසේ සිටීය. මෙහි කිසිවෙක් මා නොහඳුනති. ඉතින් මම මේ ධනය උපුටා එය පරිහරණය කළොත් මෙහි එක් නීර්ධන එකෙක් නිදානයක් හාරාගත්තේ යයි මා අල්වා මට හිංසා පීඩා කළ හැකිය. බැල මෙහෙවර කොට ජීවත් වීම ඊට වඩා අගනය. මෙසේ සිතා එක කඩමාල්ලක් ඇඳගෙන බැල මෙහෙවර කරන්නේ කාටවත් අවශ්‍යදයි අසමින් බතක වීතියට පැමිණියේය. ඉන්පසු බාතකයෝ ඔහු දැක අපට එක් වැඩක් ඇත. ඔබ එය කර දෙන්නෙහි නම් ඔබට බත් බැල දෙන්නෙවුයි කීවාහුය. කුමක්ද ඒ කටයුත්ත? පබෝදන චෝදන කර්මයයි හෙවත් මිනිසුන් අවදි කරවීමයි. අලුයමින් නැගිට දරුවනි නැගිටිව්. කරත්ත ඔසවා ගනිව්. හරක් එළියට ගනිව්. ඔවුන් ප්‍රියවල බඳිව්. ඇතුන් හා අසුන් තනාදී ආහාර සඳහා යොදන වේලාවයි. මෑණිවරුනි, ඔබලාත් අවදිවන්න. කැඳවු යන්න. බත් පිසින්නේයයි හැමතැන ඇවිදිමින් දන්වන්නේයයි කීහ. හෙතෙම යහපතයි පිළිගත්තේය. ඉන්පසු ඔහුගේ වාසය පිණිස ගෙයක්ද දුන්හ. ඔහු දිනපතා ඒ කටයුත්ත කළේය. එක් දිනක් බිම්බිසාර රජු ඔහුගේ ශබ්දය අසා සිටියේය. රජු වනාහි සියලු ශබ්දයන්ගේ තත්ත්වය මැනවින් දන්නේකි. එහෙයින් මේ අසෙන්නේ මහා ධනවතුගේ ශබ්දයයි ප්‍රකාශ කළේය. ඉන්පසු රජු සමීපයේ සිටි එක් පරිචාරිකා ස්ත්‍රියක් මේ රජු නිකම් මේ දේ නොකියන්නේ යයි මෙය මා විසින් දැනගැනීම වටනේ යයි සිතා එක් පුරුෂයෙකු අමතා යව ගොස් මෙහි තොරතුරු දැනගනුව යයි එහි යැවීය. හෙතෙම වේගයෙන් ගොස් ඒ බැලයා දැක අවුත් මෙහි බැලයන්ගේ බැලයෙක් දුගී මිනිසෙක් ඇතැයි දන්වා සිටියේය. රජු ඔහුගේ කීම අසා නිහඬ ඒ දෙවනියා තෙවැනි දිනවලත් ඔහුගේ ඒ හඬ අසා එය විමසීමවයි ඈ පිටත් කර හැරියේය. ඒ පරිචාරිකාවත් එසේම සිතා නැවත නැවතත් පුරුෂයෙකු යවා ඒ දිලිඳු මිනිසෙකුයි කී කල්හි මෙසේ සිටීය. රජු මොහු දිලිඳු මිනිසෙකුයි කී කලද එය විශ්වාස නොකරයි. මෙය මහා ධනවත් පුද්ගලයෙක්ගේ ශබ්දයක් බව නැවත නැවතත් කියයි. මෙහි කුමක් හෝ කරුණක් විය යුතුයයිද එහි ඇත්ත දැනගත යුතුයද ඈ සිතුවාය. එසේ සිතූ ඈ රජුට මෙසේ දන්වා සිටියාය. දේවයන් වහන්සේ,
මට දහසක් මිල ලදහොත් දුවත් සමග ගොස් මේ ධනය රාජකුලයටම ගෙනවුත් දෙන්නෙමි. රජු ඈට දහසක් මිල දෙවීය. ඈ ඒ මිලත් රැගෙන දුවට එක් කිලිටි රෙද්දක් අන්දවා ඈත් සමග රජගෙදරින් නික්මී පාරේ ඇවිදින්නාක් මෙන් බත්තක වීතියට ගොස් ඒ ගෙයකට ඇතුළු වී මෑණියනි, අපි පාරේ ඇවිදගෙන යන අය වෙමු. දෙතුන් දිනක් මෙහි විශ්‍රාම ගෙන යාමට අවසර දැයි ඇසුවාය. මෑණියනි, මේ ළඟම ඇති කුම්භඝෝෂකගේ ගෙය හිස්ය. එහි යනු මැනවි. ඈ එහි ගොස් ස්වාමීනි, අපි මගියෝ වෙමු. දෙතුන් දිනක් මෙහි නවතින්නෙමුයි කී කල ඔහු නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ස්වාමීනි, අද එක දවසක් පමණක් නැවතී උදෑසනම පිටත් වී යන්නෙමුයි යෑමට නොකැමැති වූහ. ඕතමෝ එහිම නැවතී දෙවැනි දින කුම්භඝෝෂක කැලයට යන වේලෙහි ස්වාමීනි, සහල් ටිකක් දී යන්න. ඔබට ආහාර පිස තබන්නෙමි කී විට නැහැ, අවශ්‍ය නැහැ. මමම පිසගෙන කන්නෙමි ඔහු කී කල නැවත නැවතත් ඉල්ලා ඔහුට සහල් ටිකක් දුන් කල ඒවා අතටවත් නොගෙන පසෙක තබා ඇතුළු වෙළඳ පොලෙන් පිසින අයුරින් සුපිරිසිදු බද්ද මනා රසති ව්‍යංජන දෙක තුනක්ද පිස කැලයේ සිට ඔහුට දුන්නේය. ඒවා අනුභව කොට මෘදුසිත ඇති වූ ඔහුට ස්වාමීනි, මදක් වෙහෙසට පත්වීම දෙතුන් දිනක් මෙහි නවතින්නමෝදැයි ඇසීය. ඔහු එය පිළිගත්තේ. ඉන්පසු ඈ එදින සවසද දෙවැනි දිනයේ මිහිරිබත් පිස දුන්නාය. දැන් ඔහුගේ සිත මෘදු බවට පත් වී ඇති බව දැන ස්වාමීනි, තවත් කිහිප දිනක් මෙහි වසන්නෙමුයි. එහි වසමින් තියුණු ආයුධයකින් ඔහු නිදාගන්නා ඇඳේ තැනින් තැන යටින් වැල් කපා දැමීය. ඔහුට අවුත් ඇඳේ වාඩිගත් කෙනෙහිම යට වැල් කැඩී යටට එබී ගියේය. හෙතෙම කුමක් නිසා මේ ඇඳ සිඳී ගියේ දැයි ඇසීය. ස්වාමීනි, මෙහි එන බාලදරුවන් වළක්වන්නට බැරිය. ඒ එනවුන් මේ ඇඳටම පනිත්‍යයි කීවාය. මෑණියනි, මට මේ කරදර ඔබ නිසාම වෙයි. පෙර මම පිට යන කල දොර වසා යන්නේ. එනිසා කරදරයක් නොවී යයි කීය. දරුව, මම කුමක් කරන්නටද? ඒ බාලදරුවන් වළක්වා ගනු නොහැකි ඕ කීවාය. ඕතමෝ මේ ආකාරයෙන් දෙතුන් දිනක්ම ඇඳවැල් කපන විට ඔහු නසතුටු බස් කියතත් දොස් කියතත් මුලින් කී ලෙසටම කියා නැවත එක් ලනු පොටවල් දෙකක් පමණක් ඉතිරි කර සෙස්ස සිඳලුවාය. එදින ඔහු ඇඳේ ඉඳගන්නවත් සමග සියලු වැල් කැඩී බිමට වැටුණේය. හිසත් දෙදනත් එකට එකතු විය. හෙතෙම නැගිට කුමක් කරන්නද? දැන් කොහි යන්නෙම්ද? තොපමා හිඳනා ඇඳටත් අහිමියෙකු කරනු ලැබුවේ මෙයයි කියා දරුව කුමක් කරන්නද? අසවැලි දරුවන් වළක්වාලිය නොහැකි. එසේ වේවා, කමක් නැහැ. ඒ ගැන අහිතක් නොසිතනු මැනවි. මේ වේලාවේ කොහි යන්නෙමුදැයි දුව අමතා දුව ඔබේ සොහොයුරාට හිඳිනා අයුරක් කරවයි කීවාය. ඕතමෝ සිය අසුනෙහි එක් පැත්තකට වී ස්වාමීනි, මෙහි එන්නේයයි කීවාය. අනික් තැනැත්තියද දරුව එහි යන්න සොහොයුරිය සමග නිදන්නේයයි කීවාය. හෙතෙම ඈ සමග එකම ඇඳෙහි නිදා එදිනම ඈ සමග කාය සංසර්ගයෙහි යෙදුණේය. කුමාරිකාව හඬන්නට වූවාය. ඉන්පසු ඇගේ මව හඬන්නේ ඇයිදැයි විචාලාය. මෑණියනි, මෙබන්දක් වී යයි කුමරිය කීවාය. දුව, කමක් නැහැ. ඔබටත් එක් සැමියෙකුත් ඔහුට එක් භාර්යාවකුත් ලැබිය යුතුය. ඔහු බෑනා බවට පත් කරගත්තාය. ඔවුහු සමගිව විසූහ. ඈ කීප දිනකින් රජුන් වෙත ලිපියක් යැව්වාය. බත්තක වීතියෙහි උත්සව පැවැත්විය යුතුය. යම් කිසිවෙකුගේ ගෙදර උත්සව නොකරන්නේ නම් ඔහුට මෙතෙක් දඩයයි ප්‍රසිද්ධ කරන්නේ යයි ලිපියක් යැව්වාය. රජු එසේ කළේය. අනතුරුව කුම්භඝෝෂක අමතා නැන්දම්මා පුත්‍රයා බත්තක වීතියෙහි රජ අනින් උත්සව පැවැත්විය යුතුව ඇත. අපි කුමක් කරන්නෙමුදැයි කීවාය. මෑණියනි, මම බැල මෙහෙවර කොටක් ජීවත් වීමට නොහැකිව සිටිමි. දැන් ඉතින් කුමක් කරන්නද? දරුව, ගිහිගෙහි වසන්නා වූ අවශ්‍ය වූ විට ණයද මුදල්ද ගනිත්. රජුන්ගේ ආඥාව නොකර සිටිය නොහැකිය. ණය නම් යම්කිසි උපායකින් මිදෙන්නට පුළුවන්. යන්න ගොස් කොතනකින් හෝ කහවණු එකක් දෙකක් සොයාගෙන එන්නේයි කීවාය. හෙතෙම දොස් කියමින් ගොස්
40 කෙලක් ධනය ඇති තැනින් එකම කහවණුවක් රැගෙන ආවේය. ඕතමෝ ඒ කහවණුව රජුන් වෙත යවා තමන්ගේ කහවණු වලින් උත්සව කොට නැවත කීප දිනකින්ම එබඳු තවත් ලිපියක් යැව්වාය. රජුද නැවතත් උත්සව පැවැත්විය යුතු බවත් එසේ නොකරන්නට මෙතෙක් දඩයයි කියා අනබෙර යැවී. නැවතද ඔහු ඈට ඒ බව කියා මිරිකෙමින් ගොස් කහවණු 3ක් ගෙනවොත් ඈට දුන්නේය. ඈ ඒ කහවණුත් රජුන් වෙත යවා කීප දිනකින් දැන් මිනිසුන් එවා මොහු ගෙන්වා ගන්නේයි ලිපියක් යැව්වාය. රජු එසේ කළේය. රාජපුරුෂයෝ ගොස් කුම්භඝෝෂක නම් කවුරුන්දැයි අසා සොයමින් යන්නේ ඔහු දැක එම්බව මෙහියව රජු නුඹ කැඳවන්නේයයි කියා සිටියහ. කුම්භඝෝෂක බියෙන් තැතිගෙන මම රජු හඳුනන්නේ නැත ආදිය කියමින් යන්නටම කැමැති විය. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් අත් ආදියෙන් අල්ලා ඇද්දාහ. ඒ ස්ත්‍රිය ඔවුන් දැක එම්බල දුෂ්ට අවිනීතයෙන් තොපි මගේ බෑනා අත් ආදියෙන් ඇදගෙන යන්නට සුදුස්සන් වූයේ කෙසේදැයි තර්ජනය කොට පුතා මෙහි එව බිය නොවන්න. රජුන් දැක නුඹේ අත් ආදියෙන් ඇද්දවුන්ගේ අත් සිඳුවාලන්නෙමි දුවනිය සමග ඉදිරියෙන් යමින් රජවාසලට පැමිණ වෙස්මාරු කරගෙන ස්වර්ණාභරණයෙන් සැරසී එක් පසෙක හුන්නාය. අනිකා කුම්භඝෝෂකද ඇදගෙනම ආහ. ඉන්පසු වැද සිටි ඔහු ඇමතූ රජු මෙසේ කීය. කුම්භඝෝෂකද එසේ මහරජතුමනි, කුමක් නිසා මහා ධනයක් වංචාවෙන් තබා ගන්නේද? දේවයන් වහන්සේ, මම ඔබට වංචා නොකරමි. මට ධනයක් නැත. ඉන්පසු රජු ඔහුගෙන්ගත් කහවණු ඔහු අතට දී මේ කහවණු කාගේදයි ඇසීය. හෙතෙම ඒවා හැඳිනගෙන අනේ නැසුනේ වෙමි. කෙසේනම් මේ කහවණු රජු අතට පත් වීදැයි එහෙ මෙහෙ බලන විට මැනවින් සැරසී ගර්භද්වාරයේහි සිටි මව්වරුන් දැක දැන්නම් කෙළදේ භයානකය. මොවුන් විසින් මගේ කහවණු රජුන් වෙත එවන ලද්දැයි සිටීය. ඉන්පසු රජු පින්වත කියන්න මෙසේ කරන්නේ කුමක් නිසාද? දේවයන් වහන්සේ, මා ඇසුරු කරන හිතවතෙක් මට නැත. ඔබට මා වැනි ඇසුරු කරන්නේ සුදුසුද? දේවයන් වහන්සේ, ඊතා මැනවි. ඔබ මගේ ඇසුරු කරන්නා වනාහි නම් ඊතා මැනවි හේ කියා සිටියේය. පින්වතාණෙනි, මම එසේ වන්නෙමි. ඔබේ ධනය කොතෙක්ද? දේවයන් 40 කෙලක ධනයකි. අවශ්‍ය කුමක්ද? දේවයන් වහන්සේ, අවශ්‍ය වන්නේ ගැල්ය. රජු නොඑක සිය ගණන් ගැල් යොදවා ඒ ධනය ගෙන්වාගෙන රජමිදුලෙහි ගොඩගසා රජගහනුවර වැස්සන් රැස් කරවා මිනුවර මෙපමණ ධනයක් ඇති කෙනෙක් ඇද්දැයි විචාලේය. දේවයන් වහන්සේ නැතයි කීවා වූය. මොහුට කුමක් කළ යුත්තේදැයි රජු විචාල කල්හි දේවයන් වහන්සේ සත්කාර කළ යුතු යයි කී කල්හි ඔහුට මහත් වූ සත්කාර සම්මාන පවත්වා සිටු සනහිරුහි තබා දුවද පාවාදී ඔවුනුත් සමග පුදුන් සමීපයට ගොස් වැඳ මෙසේ පැවසීය. ස්වාමීනි, මේ පුරුෂයා බලනු මැනවි. මොහු වැනි බුද්ධිමතුහු නැත. 40 කෙලක් ධනයට හිමිකාරයෙකු වුවද අධික ප්‍රීතියෙන් මමත්වයක් හෝ නැත. දුගියෙකු මෙන් රෙදි කඩමල්ලක් හැඳගෙන බැලයන්ගේ වීතියෙහි බැල මෙහෙවර කොට ජීවත් වෙයි. මම මොහු හඳුනාගත්තේ මෙබඳු උපාය මාර්ගවලිනි. එසේ දැන ඔහු කැඳවා ධනවතෙකු බව පිළිගන්නවා. ඒ ධනයද ගෙන්වාගෙන සිටු පදවි පිරිනමා මගේ දුවනියද විවාහ කර දුන්නෙමි. ස්වාමීනි, මා නම් මෙබඳු ඥානවන්තයෙකු මින් පෙර දැක නැතැයි කීවේය. එපුවත් අසා බුදු පියාණන් වහන්සේ මෙසේ ජීවත් වන්න ඔහුගේ ජීවිතය ධාර්මික ජීවිතය නම් වන්නේය. මහරජ, සොරකම් ආදිය කෙරමින් ජීවත් වන පුද්ගලයා මෙරව පරලොව දෙකේදීම තැවේ, පෙළේ. ඒ නිමිති කරගෙන ඇතිවන සැපයක් නම් නැත. පුරුෂයා ණයෙන් පිරිහුණු කාලයේ උවද බැල මෙහෙවර කොට ජීවත් වන්නේ නමුදු එය ධාර්මික ජීවිකා නම් වේ. මෙබඳු වීර්ය සම්පන්න, ස්මෘති සම්පන්න වූ කයින් වචනයෙන් පිරිසුදු කර්ම කරන, ප්‍රඥාවෙන් සොයා බලා විමසීමෙන් කටයුතු කරන, කායාදී ద్వාරයෙන් සංයත භාවයට පත් කරගත් දැහැමි දිවියෙන් ජීවත් වන්නාගේ සති අවිප්‍රවාහය හෙවත් නුහුමුලා සිහියෙන් සිටින පුද්ගලයාගේ ධන ආදියෙන් ඉසුරු සම්පත් වැඩේ. යනාදීන් දහම් දෙසා මේ ගාථාව
වදාළහ. නොපසුබට වීරියද සිහියෙන් දිවිය ගෙවමුද පිරිසිදු කම්හි යෙදෙමින් විමසුම් නුවණ මෙහෙයවමු. සංසුන් දැහැමි දිවිය ඇතුව නොපමා වඩනුහුගේ යසස තව තවත් වැඩි වෙවී යයි. එහි උට්ටානවතෝ යනු උට්ටාන වීර්ය ඇති පුද්ගලයාගේයි. සතිමතෝ යනු සිහියෙන් යුක්ත බවයි. සුචිකම්මස්ස යනු නිදොස් නිරපරාධී කාය කර්මාදියෙන් යුක්ත බවයි. නිස්සම්මකාරිනෝ යනු මෙසේ වුවහොත් මෙසේ කරන්නේ නම් හෝ මේ කටයුත්තේදී මෙසේ කළ විට මෙබඳු ප්‍රතිඵලයක් විය හැකිය යනාදී වශයෙන් යමක නිදානය සලකාගෙන රෝග පරීක්ෂා කරන වෙදුන් මෙන් හැම වැඩක්ම සොයා විමසා බලා කරන්නාහුට යන අර්ථයයි. සංයතස්ස යනු කායාදී ක්‍රියාවන්හි සංයමය සිදුරු හෙවත් වැරදි නැති බවයි. ධම්මජීවිනෝ යනු ගිහියාට නම් වැරදි තරාදී ආදිය හැරදමා ගොවිතැන හරකුන්ට රැක ගැනීම ආදියද අනගාരിക පැවිද්දාට වෙදකම් දූත මෙහෙවර ආදිය හැරදමා දැහැමින් සෙමින් පිඬුසිඟා වැඩීමෙන් ජීවිතය අපමත්තස්ස යනු සිහිය මුලා කර නොගැනීමයි. යසෝහි වඩ්ඩති යනු ඓශ්චර්ය ඉසුරුමත් බව හා භවභෝග හා වර්ණාදියද ලැබීමයි. ගාථා කෙලවර කුම්භඝෝෂක සෝවාන් ඵලාදියෙහි පිහිටියේය. තවත් නොයෙක් අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය. එසේම මේ දේශනාව මහජනයාට සාර්ථක දේශනයක් විය.